වෙල්කම් වීවර්ස්. ඒ 1979 සිංගප්පූරුව නිදහසින් පසුව සැමෙන් සංවර්ධිත රටක් බවට පරිවර්තනය වෙමින් තිබුණු කාලය ජනතාව පෞල් වටිනාකම් තියෙන සරල ජීවිතයක් ගත කරමින් හිටියා. නමුත් අගුල තමා වසා තිබුණු නිවසක දොරක් පිටුපස හීනකින්වත් හිතලා බලන්න බැරි බේසුණු දෙයක් වෙන්න යනවා කියලා කාටවත්ම දන්නේ නැහැ. සිංගප්පූරුවේ ගේලැංග් බැහුරු මහල් නිවාසයක සිදුණු මේ ඝාතනය එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කුඩා අහිංසක ළමුන් 4 දෙනෙක්ව දරුණු විදිහට ඝාතනය කරලා තිබුණා. මේකේ බිහිසුණුතම දේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි ඝාතකයාව තවමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ කේස් එක සිංගප්පූරු ඉතිහාසයේ කවදාවත්ම අමතක කරන්න බැරි අපිරත් නඩුකොන්නට එකතු වෙලා තියෙනවා. එහෙමනම් කවුද මේ ළමුන්ව ඝාතනය කළේ? ඇයි සාමකාමී පවුලක් ඉලක්ක කරගෙන මේ ඝාතනය සිදු කළේ? ඒ ගැන තමයි අපි අද වීඩියෝ එකකින් බලන්න යන්නේ. එහෙමනම් එන්න අද වීඩියෝ එකට යමු. සමාජිකයන් 6 දෙනෙක්ගෙන් සමන්විත මේ පවුල හැඳින්වුවේ ටෑන් පවුල කියලා. පියා ටෑන් කොන් චායි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හැටියට ඉඳලා තියෙනවා. මව ලී මෑයින් මැවුම් ශිල්පිනියක්. මෙයාලට ළමුන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ටෑන් කාක් පෙන් වයස අවුරුදු 10යි. ටෑන් කාක් හින් වයස අවුරුදු 8යි. ටෑන් ගෙක්සූන් වයස 6යි. ටෑන් සින්නී වයස 5යි. ඔවුන් ජීවත් වුණේ ගේලැන් බහරු නම්බර 58 සරල මහල් නිවාසයක. ඒ කාලේ බොහෝ පවුල් වගේම මේ දෙදෙනාටත් පවුල නඩත්තු කරන්න දිගු වේලාවක් වැඩ කරන්න සිදු වුණා. 1979 ජනවාරි 6 වෙනිදා උදෑසනත් ටෑන් සහ ඔහුගේ බිරිඳ සුපුරුදු පරිදි උදෑසන රැකියාවට පිටත් වෙලා යනවා. ඔවුන් දරුවන්ව නිවසේ තියලා ගිහින් තියෙනවා. ඔවුන් මීට පෙරත් මේ විදියට ළමුන්ව තියලා යන එක පුරුද්දක් හැටියට තිබුණා. නමුත් ඔවුන් දන්නේ නැහැ එදා තමයි ඔවුන්ගේ ළමුන් 4 දෙනාව පණ පිටින් දකින අන්තිම අවස්ථාව කියලා. දහවල් වෙනකොට ටෑන් සහ ඔහුගේ බිරිඳ නිවසට පැමිණෙනවා. ළමුන් සෙල්ලම් කරගෙන නැත්නම් රූපවාහිනිය නරඹමින් නැති කියලා ඔවුන් බලාපොරොත්තු වුණා. නමුත් ඔවුන් නිවසට ඇවිත් බලනකොට දොර ඇතුළතින් අකුළු තමලා තිබුණා. කිසිම ශබ්දයක් ඇතුළෙන් ආවේ නැහැ. ටෑන් දොරට තට්ටු කරනවා. පිළිතුරක් ලැබුණේ නැහැ. ඔහු උස්සන්ඩින් කතා කරලා බලනවා. කිසිම පිළිතුරක් නැහැ. දැන් ඔහුට සිතේ චකිතයක් ඇති වෙන්න පටන් ගන්නවා. නිවසේ දොර කඩලා ඇතුළට ගිහින් බලනවා. ඔහු දැකපු දේ කිසිම පියෙක් ජීවිත කාලයක නොදකිය යුතු බිහිසුණු දෙයක්. ළමුන් 4 දෙනාම ලේවිලේ වැතිරලා හිටියා. ඔවුන්ගේ උකුරු දණ්ඩ කපලා සිරුරු වලට පියෙන් ඇන තිබුණා. ඒ දර්ශනය කොතරම් බිහිසුණුද කියනවනම් පළපුරුදු පොලිස් නිලධාරීන් පවා එවැනි බිහිසුණු දෙයක් කිසිදා දැකලා නැහැ කියලා කියලා තියෙනවා. අවුරුදු 5ක් වයස ඇති බාලම ගැහණු ළමයව සතෙකු මරා දමන විදියට දරුණු විදියට මරා දමලා තිබුණා. නිදන කාමර බිත්තිවල ලේ විසිරලා තිබුණා. ඒ වගේම රතු තීන්ත යොදාගෙන බිත්තියේ පණිවිඩයක් ලියා තිබුණා. ඒකේ තිබුණේ I will be back මම නැවත එනවා කියලා. මේකෙන් දෙමාපියන් දැඩි කම්පනයටපත් වුණා. වහාම පොලිසියට දැනුම් දෙනවා. මේ පුවත ලැබුගින්නක් වගේ පැතිරුණා. මහල් නිවාසයෙන් පිටත සෙනග රැස් වෙන්න පටන් ගත්තා. සිංගප්පූරුව කවදාවත් එවැනි බිහිසුණු සිද්ධියක් දැකලා තිබුණේ නැහැ. අහිංසක දරුවන් 4 දෙනෙකු ඝාතනය කළේයයි. මේ වගේ මම නැවත එනවා කියලා පණිවිඩයක් ලිව්වේ මොකටද? වැදගත්ම දේ මිනිමරුවා කොහොමද නිවස ඇතුළට සහ පිටතට ගියේ? බලහත්කාරයෙන් ඇතුළු වුණා කියන එකට කිසිදු සලකුණක් තිබුණේ නැහැ. ඒ වගේම ඇඟිලි සලකුණු හමුුනේ නැහැ. කිසිවක් සොරකම් කරලා තිබුණේ නැහැ. මේකෙන් එකක් පැහැදිලි වුණා. මේක මංකොල්ලයක් නෙවෙයි සැලසුම් කරපු සමූල ඝාතනයක් කියලා. සිංගප්පූරු පොලිසිය දැවැන්ත පරීක්ෂණයක් ආරම්භ කරනවා. 100කට අධික පිරිසක්ගෙන් ප්‍රශ්න කරනවා. අසල්වැසියන් ඥාතින් සංඝයන් කියලා කිසිවෙකු අතහැරියේ නැහැ. ඝාතකයා දෙමාපියන්ට පණිවිඩයක් දීමට උත්සාහ කළාද? මේ ඔවුන් දන්නා කෙනෙක්ද? සමහරු විශ්වාස කළේ ඒක පරිගැනීමක් වශයෙන් කරපු දෙයක් වෙන්න පුළුවන් කියලා. නමුත් මේ පරිගැනීම කුමක් සඳහාද? ටෑන් පවුල කරුණාවන්ත වගේම සාමකාමී පවුලක් කියලා හැමෝම දන්නා කරුණක්. බිත්තියේ ලියලා තිබුණු මම ආපසු එනවා කියන පණිවිඩය පුද්ගලික
තර්ජනයක් විදියට පෙනුණා. සති මාස කියලා දවස් ගෙවී ගියා. කාලයට සමග මේ කේස් එකට සම්බන්ධ තියරිස් කීපයක් ගොඩනගන්න පටන් ගත්තා. පළමු තියරියට අනුව ටෑන් පවුලේ සාර්ථකත්වය දැකලා යමුකු ඊර්ෂ්‍යාව නිසා මේ ඝාතනය සිදු කරන්න ඇති කියලා විශ්වාස කළා. දෙවෙනි තියරියට අනුව පෞද්ගලික පවුල් ආරවුලක් නිසා යම් කෙනෙකු ටෑන් පවුල කෙරෙහි ඇති වෛරය නිසා මේ වගේ දෙයක් සිදු කරලා ඇති කියලා සමහර විට ව්‍යාපාර ආශ්‍රිත ආරවුලක් වෙන්න පුළුවන් කියලා විශ්වාස කළා. තුන්වැනි තියරියට අනුව සමහරු විශ්වාස කළේ මේක බ්ලැක් මැජික් චාරිත්‍රයක කොටසක් කියලා. කිසිවක් සොරකම් කරලා නැති නිසාත් ඝාතන අතිශයින්ම නිර්වද්‍ය වූ නිසාත් සමහරු සිතුවේ ඒක දුෂ්ට අරමුණක් සහිත අපරාධයක් කියලා. නමුත් මේ න්‍යායන් කිසිවක් ඔප්පු කරන්න බැරි වුණා. 1990 දශකයේ අගභාගයේදී ඝාතනයෙන් වසර 20කට පස්සේ පුද්ගලයෙක් පොලිස් ස්ථානයට පැමිණෙනවා. ටෑන් පවුලේ ඝාතනය පිළිබඳ අභ්‍යන්තර තොරතුරු තමා සතුව තියෙනවා කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු සැකකරුවන් දෙදෙනෙකු පවා නම් කරනවා. ඔවුන්ගෙන් එක අයෙකු ඔහු කියා හිටියේ වරක් ටෑන් සමග එකට වැඩ කරලා තියෙනවා කියලා. පොලිසිය ගොනුව නැවත විවෘත කරනවා. අපරාධකරුවා අහුවෙයි කියන බලාපොරොත්තුව නැවත දැල්වුණා. නමුත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළා කිසිවක් ඔප්පු කරගන්නට බැරි වුණා. ටෑන් පවුල කවදාවත්ම ඒ කම්පැනියෙන් නැවත එළියට ආවේ නැහැ. ඔවුන්ගේ මතකයන් විතරක් අතහැරලා ඔවුන් මහල් නිවාසය අතහැරලා යනවා. 1979 ජනවාරි 6 වෙනිදා ඔවුන්ගේ හීන ලෝකයම විනාශ වෙලා ගියා. ඒකේ තවත් නරකම දේ මොකක්ද කිව්වොත් යුක්තිය ඉටුනේ නැහැ. කිසිම අරමුණක් නැහැ. නඩුවේ අවසානයක් නැහැ. අද දක්වාම ලොකුම ප්‍රශ්නයකට ඉතිරි වෙලා තියෙන්නේ ඝාතකයා නිවසට ඇතුල් වෙලා නොපෙනෙන විදියට පිට වෙලා ගියේ කොහොමද? ළමුන්ව පමණක් ඉලක්ක කළේ ඇයි? ඝාතන පිටුපස තියෙන සැබෑ අරමුණ මොකක්ද? සියල්ලටම වඩා ඝාතකයා පොරොන්දු වුණු විදියට ආපසු ආවද? මේවට පිළිතුරු අද දක්වාම the case remain unsolved. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? මේක පරිගැනීමේ ක්‍රියාවක් වෙන්න පුළුවන්ද? නැත්නම් පවුලේ කට්ටිය බෙදා නොගත් අඳුරු රහසක් වෙන්න පුළුවන්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනම් සුබ දවසක්.